අද මම කතා කරන්න හිතුවේ අපි අපේ අඩුපාඩු අපේ weak points ඇත්තටම පිළිගත්තොත් බොරුවට නෙමෙයි අවංකවම හොඳ තේරුම් ගැනීමක් එක්ක පිළිගත්තොත් ඒක තුලින් අපිට හම්බෙන්නේ නිදහස ගැන. අපි කවුරුත් perfect චරිත නෙමෙයි. අපි perfect චරිත වෙන්න උත්සාහ කරන්න ඕනෙත් නැහැ. අපි හැමෝම ඇවිල්ලා හොඳ නරක වල සංකීර්ණ mix එකක්. හැබැයි ඔතන තියෙන interesting point එක තමයි අපේ තියෙන ලස්සන ගතිගුණ අපේ තියෙන හොඳ ගතිගුණ අපි පිළිගන්න ඕනයි කියලා අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒක අපි දන්න දෙයක්. ඒ වගේම අපි බොහොම ආසාවෙන් බොහොම උනන්දුවෙන් බොහොම ඉක්මනට පිළිගන්න දෙයක්. ඒ වගේම අපි ඕනම මිනිසෙක් ඉස්සරහ වුණත් අපේ ලස්සන ගතිගුණයක් අපේ තියෙන හොඳ ගතිගුණයක් පෙන්වන්න කතා කරන්න අපි පැකිලෙන්නේ නැහැ. අපි ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ වගේම අපි බයත් නැහැ. මොකද ඒක ලස්සනයිනේ. හැබැයි මම දකින විදිහට අපේ ජීවිතේ ක්වොලිටි එක වැඩි කරගන්න ඕන නම් අපේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙනියන්න ඕන නම් අපි කරන්න ඕන පළවෙනි සහ අමාරුම ස්ටෙප් එක තමයි අපේ ජීවිතේ ලස්සන නැති කොටස් ගැන කතා කරන එක සහ ඒව පිළිගන්න එක. මේක මිනිසුන්ට කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒක අමාරු වෙන්නත් ඇත්තටම සාධාරණ හේතු ගොඩක් තියෙනවා. පළවෙනි හේතුව විදිහට මම දකින්නේ ලැජ්ජාව. අපි අපේ තියෙන ලස්සන නැති කොටස් එළියට අරගෙන ඒක දිහා බලලා ඒක තේරුම් අරගෙන ඒක කියවලා ඒක පිළිගන්නවයි කියලා කියන්නේ ගොඩක් ලැජ්ජා හිතන දෙයක්. ඒ වගේම තමයි අපි අපේ ලස්සන නැති කොටස් ටික පිළිගන්නකොට එන බය. අපි මිනිස් හැටියට රිජෙක්ට් වෙන්න බයයි, තනි වෙන්න බයයි. ඉතින් මේ හැම හේතුවක්ම මම දකින විදිහට සාධාරණයි. මම කියන්නේ නෑ අපේ තියෙන ඩාර්ක් සයිඩ් එක නැත්නම් අපේ තියෙන නරක ගතිගුණ ගැන අපි ආඩම්බරෙන් කතා කරන්න ඕන කියලා. නැත්නම් ආඩම්බර වෙන්න ඕන කියලා. ඒ වගේ මං කියන්නේ නෑ මිනිස්සු අතරට කියලා මෙන්න මේව තමයි නරක ගතිගුණ කියලා එක්ස්කියුස් එකක් විදිහට ඒක කියන්නේ කියලා. හැබැයි අපේ ජීවිතේ යම් කිසි විදිහකට හොඳ වෙනසක් අපි ඇති කරගන්න ඕන නම් නැත්නම් අපේ ජීවිතේ ක්වොලිටි එක වැඩි කරගන්න ඕනේ නම් අපි ඉස්සෙල්ලාම අපි ගැන හොඳ කියවීමක් තියෙන්න ඕන. ඒ කියවීම අවංක කියවීමක් වෙන්නත් ඕන. ඉතින් අපිට අපි ගැන අවංක කියවීමක් ගන්න නම් අපි අපේ තියෙන හොඳ ගතිගුණ විතරක් කියවලා වැඩක් වෙන්නේ නැහැ. මන් දකින විදිහට අවංකවම කියවීම එන්නේ අපේ හොඳ ගතිගුණ වලටත් වඩා අපේ තියෙන නරක ගතිගුණ ගැන අපිට හොඳ කියවීමක් තියෙන තැනදී. අපි උපතෙන්ම ගෙනාපු නරක ගතිගුණ, අපි පෞල් වලින්, අපේ පරම්පරාව වලින් එන දේවල්, අපි ඉගෙනගත්ත දේවල්, ඒ හැමදේම ගැන අපිට අවංක කියවීමක් තියෙන්න ඕන. අපි අනිත් මිනිස්සුන්ට බොරු කරත් අඩුම ගානේ අපි අපිටවත් අවංක වෙන්න ඕන. අපේ ඔය තියෙන ලස්සන නැති සයිඩ් එකේ අනිත් මිනිස්සුන්ටත් අපිටත් කරදරයක් වෙන ක්වොලිටිස් අනිවාර්යයෙන්ම අපි හදාගන්න ඕන. හැබැයි ඒක අපි හදාගන්න නම් අපිට අපි ගැන හරි අවබෝධයක් තියෙන්න ඕන. අවංක අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මේ ස්ටෙප් එක අපි වෙනස් වෙනවා නම් අපි ගන්නම ඕන දෙයක්. කලින් කිව්වා වගේ ගොඩක් මිනිස්සු එයාලගේ තියෙන ලස්සන නැති කොටස් එළියට අරගෙන ඒක පිළිගන්නවයි කියන එක කරන්න බයයි සහ කරන්න අකමැතියි. එතකොට ගොඩක් මිනිස්සු කරන සමහරට අපිත් මේක කරලා ඇති නැත්නම් අපේ වටේ ඉන්න මිනිස්සු තුල අපි මේක දැකලා ඇති. ඒකෙන් මගහරින්න එයාලා කරන දේ තමයි තමන් පර්ෆෙක්ට් විදියට පේන කොස්ටියුම් එකක් ඇඳගන්න එක. පර්ෆෙක්ට් ඉමේජ් එකක් මේන්ටේන් කරන්න try කරන එක. කොස්ටියුම් එක ඇඳන් ඉන්න මනුස්සයට ගොඩක් වෙලාවට අමතක වෙන දේ තමයි එයාට ඒ කොස්ටියුම් එක පර්ෆෙක්ට් වගේ පෙවුනට අනිත් මිනිස්සුන්ට එයා දිහා බලන මිනිස්සුන්ට කාලෙත් එක්ක කොස්ටියුම් එකේ හිල් පේන්න ගන්නවා කියන එක. ඒ වගේම තමයි කොස්ටියුම් එක ඇඳන් ඉන්න මනුස්සයට කාලෙත් එක්ක එයා ඇඳන් ඉන්නේ කොස්ටියුම් එකක් කියලා අමතක වෙනවා. කාලෙත් එක්ක ඇත්තටම විශ්වාස කරන්න ගන්නවා එයා පර්ෆෙක්ට් මනුස්සෙක් කියලා. එයා කිසිම වැරද්දක් කරන්නේ නැති. එයා හරි පියෝ මනුස්සෙක් කියලා එයාම විශ්වාස කරන්න ගන්නවා. එතකොට පිටේ ඉන්න මනුස්සෙක් එයාගේ තියෙන අඩුපාඩුවක් එයාට පෙන්නුවොත්, එයා කොස්ටියුම් එකේ හරි එයාගේ තියෙන අඩුපාඩුවක් එයාට පෙන්නුවොත්, ඒ වගේ මිනිස්සුන්ට ඒක දරන්න බෑ. එයාට ඒකට තරහ යනවා. එයාලා ඒක ඩිෆෙන්ඩ් කරන්න උත්සාහ කරනවා. එයාලා ගොඩාක් වෙලාවට ෆ්‍රස්ට්‍රේට් වෙනවා. මම දකින විදියට පර්ෆෙක්ට් ඉමේජ් එකක් මේන්ටේන් කරන්න උත්සාහ කරන එක, සාන්තුරෙක් වගේ ජීවත් වෙන්න try කරන එක හරි මහන්සි දැන්න වැඩක්. එතනදී අපිට අපි වගේ ජීවත් වෙන්න කිසිම නිදහසක් නැහැ. මොකද ඔයා ඒ සාන්තුරයාගේ ක්වොලිටිස් හැම වෙලේම පෙන්වන්න ඕන ඔයාගේ ජීවිතය තුළ. ස්ට්‍රෙස් වුණත්, ප්‍රෙෂර් එකකට වැටුණත් අපි ඒක මේන්ටේන් කරන්න ඕන. ඒ වගේ තැනකදී අපිට අපි වෙන්න කිසිම නිදහසක් නැහැ. හැම වෙලේම අපි මේන්ටේන් කරන්න ඕන ඉමේජ් එකක් තියෙනවා. අනිත් දේ තමයි මිනිස්සු ප්‍රෙෂර් එකකට වැටුනම, ස්ට්‍රෙස් එකකට වැටුනම ඔය වගේ කොස්ටියුම් මේන්ටේන් කර කර ස්ට්‍රෙස් වෙන්න බෑ. ඒතකොට ඒ වගේ තැන්වලදී අපේ තියෙන අඩුපාඩු ඔක්කොම අපි මේ හංග ගන්න හදන ඔක්කොම නරක ගතිගුණ එළියට එනවා. ඒ ටික ස්ට්‍රෙස්ෆුල් තැනකදී ආවේ නැතත් අපි වයසට යනකොට ඒ එළියට එනවා.
ඉතින් මම දකින විදියට කොස්ටියුම් එකක් මේන්ටේන් කරන එක, සාන්තුරෙක් වගේ හැසිරෙන්න හදන එක, ලස්සන පර්ෆෙක්ට් ඉමේජ් එකක් මේන්ටේන් කරන්න හදන එක ගොඩක් මහන්සි දරන ගොඩක් මෝඩ වැඩක්. ඒ වගේම තමයි ඔයාට ඔයාව අමතක වෙනවා. කාලෙත් එක්ක ඔයාටම තේරෙනවා මෙච්චර මහන්සි වෙලා මම පර්ෆෙක්ට් ඉමේජ් එක මේන්ටේන් කරත් ඇතුලේ පුරවන්න බැරි හිස්තැනක් තියෙනවා කියලා. ඒ හිස්තැන ඇවිල්ලා අපි අපිව ඇක්සෙප්ට් කරන්නේ නැති වුණාම එන හිස්තැන. අනිත් දේ තමයි අපි අපේ අඩුපාඩු, අපේ වීක් පොයින්ට්ස් අවංකවම පිළිගත්තොත් ඒ අඩුපාඩු වෙන මිනිස්සුන්ට වෙපන් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න බෑ. බොහොම සරල උදාහරණයක් අපි මෙතනට ගත්තොත් අපි හිතමු මට තියෙන ගොඩක් කැත අත්අකුරු කියලා. මම ඒක පිළිගන්නවා නම් වෙන මිනිසෙක් විහිළුවට හරි නැත්නම් අපහාසයක් කරන්න කියලා හිතලා හරි නැත්නම් නිකන් හරි ඒ දේ කිව්වොත් මට ඒකට දුක හිතෙන්නවත් තරහ යන්නවත් නැහැ. මම ඒක පිළි අරගෙන ඉවරයි. තවත් උදාහරණයක්. අපි හිතමු මම මිනිසුන්ගෙන් රිජෙක්ට් වෙන්න බය මිනිසෙක් කියලා. මං තනි වෙන්න බය මිනිසෙක් කියලා. එතකොට මම දන්නවනම් ඒ වගේ බයක් මගේ සිස්ටම් එකේ තියෙනවා කියලා වෙන මිනිසෙක් ඒක පොයින්ට් අවුට් කරත් මට ඒකට අවුල් වෙන්නේ නැහැ. මම අවුල් වුණත් අනිවාර්යයෙන්ම අර තමන් පර්ෆෙක්ට් කියලා හිතන මිනිසෙක් අවුල් වෙන තරම් නම් අවුල් වෙන්නේ නැහැ. ඒක මට ඩීල් කරන්න පුළුවන්. ඒක මට පිළිගන්න මම මොකද ඒක පිළි අරගෙන ඉවරයි. ඒතර මට ඒක ලොකු දෙයක් නෙමෙයි. මට තරහ යන්නේ නැහැ. මම ඩිෆෙන්ඩ් කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඔයා හොඳට මිනිසුන්ව ඔබ්සර්ව් කරන මිනිස්සුන් ඔයාලට තේරෙලා ඇති පර්ෆෙක්ට් ඉමේජස් මේන්ටේන් කරන මිනිස්සුන්ව අවසන් හරි ලේසි. එයාලව ඔෆෙන්ඩ් කරන්න හරි ලේසි. මොකද එයාලා හැම වෙලේම උත්සාහ කරන හැම මිනිස්සෙක් ඉස්සරහම එයාලා කිසිම වැරද්දක් නැහැ කියලා පෙන්වන්න. හැබැයි තමන්ගේ වැරදි පිළි අරගෙන තමන්ට මෙහෙම වැරදි තියෙනවා, තමන්ට මෙහෙම දුර්වලකම් තියෙනවා, මෙන්න මේ වගේ අවුල් පාර්ට්ස් මන් ළඟ තියෙනවායි කියලා පිළිගන්න කෙනෙක්ව අවුස්සන්න හරි අමාරුයි. ඒ වගේ කෙනෙක්ව ඔෆෙන්ඩ් කරන්න හරි අමාරුයි. ඒක කියන්නේම නිදහසක්. වෙන මිනිස්සුන්ට අවුල් කරන්න බෑ. මොකද ඔයාගේ ලස්සන පාර්ට්ස් වගේම ඔයාගේ තියෙන ලස්සන නැති පාර්ට්ස් ඔයා තේරුම් අරගෙන පිළි අරගෙන ඉවරයි. එතකොට වෙන මිනිස්සෙක් ඒක පොයින්ට් අවුට් කරත් එයා ඒ පොයින්ට් අවුට් කරනවා දන්න දෙයකට. එතකොට ඔයාට අවශ්‍යතාවයක් එන්නේ නැහැ ඔයාව ඩිෆෙන්ඩ් කරගන්න. ඒක වෙනුවෙන් රණ්ඩු කරන්න, තරහ ගන්න. එතකොට ඒ වගේ අමාරුවක් වට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපේ ලොකු චේන්ජස් කරන්න කලින් අපි ඉස්සෙල්ලම අපිව හරියට පිළිගන්න ඕනයි කියන එක. අපිව පිළිගන්නකොට මේ යන ගමනේදී ඔයාට එක තැනකදී ඔයාට තේරෙන්න ගන්නවා මිනිස්සු ඔයා ගැන කොහොම දැක්කත්, ඔයා ගැන කොහොම හිතුවත්, ඔයා ගැන මොනවා කිව්වත් ඔයාට ඒක වැඩක් වෙන්නේ නැහැ කියලා. එන්න එතන තියෙන නිදහස, ඒ පීස් එක, ඒ ෆ්‍රීඩම් එක, ඒක වචනෙන් විස්තර කරන්න බෑ. ඒ නිසා එන්නේ නිදහස එක්ස්පීරියන්ස් කරන්න ඕනේ නම් ඔයාගේ තියෙන ලස්සන දේවල් සහ ඊටත් වඩා ඔයාගේ තියෙන ලස්සන නැති පාර්ට්ස් කිසිම බයක් නැතුව පිළිගන්න. අපේ තියෙන අඩුපාඩු, අපේ තියෙන බයවල්, අපේ තියෙන වීක් පොයින්ට්ස්, අපේ තියෙන ඉන්සෙකියුරිටිස් මේ කිසිම දෙයක් ලස්සන දේවල් නෙමෙයි. හැබැයි ඒව ලස්සන නැති උනායි කියන්නේ ඒව අපේ කොටස් නෙමෙයි කියන එක නෙමෙයි. අපි අමතක කරන්න හොඳ නෑ ඒක ලස්සන නැති වුණත් ඒකත් අපේ කොටසක් කියන එක. ඒත් ඔයාම තමයි අපේ ජීවිතේ ක්වොලිටි එක වැඩි කරගන්න ඕනේ නම්, අපේ ජීවිතේ සැහැල්ලු මිනිසෙක් විදිහට ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනේ නම් අපේ තියෙන ලස්සන කොටස් ඊටත් වඩා අපේ තියෙන ලස්සන නැති කොටස් බය නැතුව පිළිගන්න ඕන. අපි ඉන්න විදිහට අපිව පිළිගන්න ඕන. මොකද මොනා කරන්නත් කලින් අපි අපිට අවංක වෙන්න ඕන. අපි අපිත් එක්ක ඉමේජ් එකක් මේන්ටේන් කළ වැඩක් නැහැ. අපි අපිත් එක්ක කොස්ටියුම් එකක් ඇඳලා වැඩක් නැහැ. ඔයාගේ තියෙන ලස්සන වගේම ඔයාගේ තියෙන කැත පාර්ට්ස්, ඔයාගේ තියෙන ජරාම කොටසුත් ඔයා අවංකව පිළිගන්න ඕන. අපි ජීවත් වෙන්නේ බොහොම ලිමිටඩ් කාලයක්. අපිට තව ජීවිත ඇති. හැබැයි අපි මේ ජීවිත ගැන මේ වෙලාවේ දන්නේ නැහනේ. අපි දන්නේ මෙන්න මේ ජීවිතය ගැන විතරනේ. ඒ ජීවිතෙත් මෙන්න මේ මොහොත ගැන විතරනේ. ඉතින් මේ මොහොත ලේසි කරගන්න, මේක සැහැල්ලු කරගන්න අපිට ගන්න තියෙන පළවෙනිම ස්ටෙප් එක තමයි අපි අපිව හරියටම දැනගන්නවා සහ අපි අපිව හරියටම පිළිගන්නවා කියන එක. පළවෙනි වීඩියෝ එක හැටියට මෙන්න මේ පොයින්ට් එක පොඩ්ඩක් කතා කරන්න හිතපු හේතුවත් ඒකයි. ඒ නිසා ගත්සතු අපි අපිව ඇක්සෙප්ට් කරමු. හොඳ නරක දෙකම. එච්චරයි ඉතින්.